සංගීත සීසන් 2 කතාවට ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අසේල ඉදිරියට චේතනා කතා කරන්න නියමිතයි. ඇත්තම කියනවා නම් මේ දෙන්න ඈත් වෙනවට පොඩ්ඩක්වත් කැමැත්තක් නැති නිසා මේ වගේ දෙයක් සිද්ධ වෙනව ඇති කියන කතාව ගැන තමයි අපි අද මතක් කරන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන්න අවස්ථාවක් හදාගෙන ඉන්න උනේ කියන කතාව තමයි මම මතක් කරන්නේ. සංගීත ටෙලි නාට්‍යයේ අසේල සහ චේතනා අතර ඇතිවන මෙම තීරණාත්මක සංවාදයේ ඇසුරෙන් සකස් කළ වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. අසේලගේ ඉල්ලීම සහ චේතනාගේ ස්ථාවරය ගැන අපිට අද කතා කරන්න පුළුවන්. අසේල ඉතාමත් කල්පනාකාරීව සහ සංවේදීව චේතනා හමු වී ඇයගෙන් විමසා සිටින්නේ. කලණගෙන් වෙන්වීමට ඇයගත් තීරණය ඇයගේ අවසාන තීරණයද යන්නයි. මෙහිදී අසේල පියෙකු ලෙස ඉතා අසරණ තත්වයකට පත් වී සිටින බව ඔහුගේ ඇමතුමෙන් හොඳින්ම පැහැදිලි වෙනවා. ඔහුට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම පුතාගේ ජීවිතයේ නැවත නිවැරදි මාවතකට ගැනීමයි. කලණගේ වැරදි පළිගැනීම. තම පුතා තරුණයෙකු ලෙස මීට පෙර බොහෝ වැරදි සිදු කළ අසේල නොසඟවා පිළිගනී. එම වැරදි චේතනා සිදු සිත් රිදවීම් සහ අසාධාරණකම් පිළිබඳව අසේල පසුතැවෙන්නේ කනගාටුවෙන්. ඔහු උත්සාහ කරන්නේ කලණ කළ වැරදි සාධාරණය කිරීමට නොව එම වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමයි. පුතා වෙනුවෙන් සමාව අයදීම. අසේලගේ ප්‍රධාන අරමුණ වන්නේ චේතනාගෙන් කලණ වෙනුවෙන් සමාවක් ලබා ගැනීමයි. පියෙකු ලෙස ඔහු ඇයගෙන් ඉල්ලා සිටින්නේ කලණට තවත් එක් අවස්ථාවක් ලබා දෙන ලෙසයි. කලණ තුළ සිදු වී ඇති වෙනස හෝ ඔහු පසුවෙන කනගාටුව පෙන්වා දෙමින් චේතනාගේ සිත මෘදු කිරීමට අසේල කටයුතු කරනු ඇති. චේතනාගේ දැඩි ස්ථාවරය. අසේල කෙතරම් උත්සාහ කළද චේතනාගේ පැත්තෙන් ලැබෙන්නේ ස්ථාවර පිළිතුරක්. ඇය නැවත කිසිදු ලෙසකින් කලණ සමග සම්බන්ධතාවයක් ඇති කිරීමට සූදානම් නැත. ඇය මෙතෙක් විඳි පීඩාව සහ කලණ කෙරෙහි ඇති වූ අවිශ්වාසය නිසා ඇයගේ තීරණය වෙනස් කිරීමට ඇය මැලි වෙයි. මෙහිදී ඇය සිදු කරන්නේ සමාව දීමක් පමණක් වන අතර එයින් අදහස් වන්නේ නැවත එක්වීමක් නොවන බව ඇය අවධාරණය කරයි. සම්බන්ධතාවයේ අවසානය සහ මානුෂීය සමාව. මෙහිදී චේතනා පෙන්වා දෙන්නේ වෛරයක් පිරිමසා ගැනීමට වඩා තමන්ගේ නිදහස් සහ අභිමානය වැදගත් බවයි. ඇය අසේලට ගරු කරමින් කලණට සමාව දුන්නද ඔවුන් අතර තිබූ බැඳීම සදහටම අවසන් වී ඇති බව මෙම සංවාදයෙන් හෙළිවෙනවා. මේ අසේලට දරා ගැනීමට අපහසු වුවද සත්‍ය පිළිගැනීමට ඔවුන්ට සිදුවෙනු ඇත. අසේලගේ මෙම ඉල්ලීම නිසා කලණ තමා කළ වැරදි තවදුරටත් තේරුම්ගෙන ඉඳීවි.